ඔන්න වෙනද වගේ මදත් මං වීඩියෝ එකක් අරගෙන අදට පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද simple hair style එකක් දාගන්නේ කියලා. අපි හදිස්සි ගමන් බිමන් යනවා ඒ වගේ අවස්ථාවල් වලදී කොහොමද චූටි hair style එකක් දාගන්නේ කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. සමහර කට්ටිය loose hair දාගෙන යනවා. එතකොට තවත් සමහර කට්ටිය half දාගෙන යනවා. ඉතින් ඒ කිසිම දෙයක් නැතුව අද ලස්සනට පිළිවෙලට අපි චූටි hair style එකක් කරගන්න විදිහ තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මම අද ඔයාලට කියලා දෙන්නේ ඉස්සරින් French එක ලස්සනට ගොතන්න නෙවෙයි, ලස්සනට French එක neat එකට හදාගන්න විදිහ තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම අපේ hair එක හොඳට පීර ගන්න ඕනි. ස්ටයිල් එක දාන්නේ සයිඩ් පාර්ට් එකට. ඉතින් ඔයාලට පුළුවන් මිඩල් පාර්ට් එකට ඔන්න බෙදලා මේ විදිහට හෙයාර් ස්ටයිල් එක දාගන්න. ඒ කොහොම වෙතත් මේ හෙයාර් ස්ටයිල් එක දාන විදිහ ඔයාලට බලා හිටියොත් ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි මිඩල් පාර්ට් එකටත් කොහොමද මේ විදිහටම මේක හදාගන්නේ කියලා ෆ්‍රෙන්ච් එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වෙනද වගේම ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට මේ වගේම අලුත් videos මගේ බලන්න පුළුවනි. අපි ඉස්සෙල්ලාම hair එක හොඳට පීරගෙන මෙන්න මේ විදිහට කනින් ඉස්සරහා කොටස, ඒ කියන්නේ ear to section එක මෙන්න මේ විදිහට වෙන් කර ගන්න ඕනි. දැන් අපි මේ සෙක්ෂන් එක හොඳට පීරගෙන ගැට හැර ගන්න ගමන් පිටිපස්සේ කෙස් ටිකත් හොඳට පීර ගන්න ඕනි. දැන් අපි සෙක්ෂන් කරගත්ත ඉදිරියේ කෙස් කොටස මෙන්න මේ විදිහට ඇතුල් පැත්තට නමලා පොඩ්ඩක් අඹරව ගන්න ඕනි. ඔයාලට පේනවා ඇති මම මේ කරන විදිහ. දැන් අපි මෙන්න මේ විදිහට කෙස් කොටස පිටිපස්සේ කෙස් ටිකට මෙන්න මේ විදිහට සෙට් කරනවා. දැන් අපි අනිත් සයිඩ් එකෙත් අර විදිහටම ඉස්සරහා කෙස් ටික මෙන්න මේ විදිහට සෙක්ෂන් කරගන්න ඕනි. මෙතනදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි දෙයක් තමයි එහා පැත්තේ කෙස් කොටස අපි සෙක්ෂන් කරලා අරගෙන තියෙන තැනින්ම ගානට තමයි අපි කෙස් ටික වෙන් කරලා ගන්න ඕනි. එතකොට තමයි hair style එක ලස්සනට එන්නේ. දැන් අපි මේ කෙස් කොටසත් මෙන්න මේ විදිහට ඇතුල් පැත්තට කරකව ගන්න ගමන් කලින් කෙස් කොටස වගේම පිටිපස්සට අපි මේක hair එකේ පිටිපස්සට මෙන්න මේ විදිහට සෙට් කර ගන්නවා. මේ තියෙන ෆයිනල් ලුක් එක. ඉතින් ඔයාලට පුළුවනි මේ වගේ simple hair style එකක් ඔයාලා හදිස්සියේ ටවුන් එකකට යනවා නම්, එහෙම නැත්නම් නෑදෑ ගෙදරකට යනවා නම්, එහෙමත් නැත්නම් ඔයාලට පාටි එකකට යනවා නම් උනත් ඒ වගේ තැනකට උනත් මේ වගේ hair style එකක් සූට් වෙනවා. ඉතින් ඔයාලත් මේක ගෙදරදී පොඩ්ඩක් try කරලා බලන්න. මේක ගොඩක් simple hair style එකක්. එහෙමනම් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. bye.